මම දැන් මේ වෙනකොට මගේ ආදරණීය බිරිඳයි මාගේ ආදරණීය රත්තරන් පුතයි එක්ක කුලී නිවසක තනි කාමරයක ගොඩාක් සතුටින් ජීවත් වෙන කෙනෙක්. පෙරළෙන ගලේ පාසි නොබෙදේ කියනවා වාගේ කොච්චර මගේ ජීවිතේට අභියෝග ආවත් මං කවදාත් මගේ හිත මං සැලෙන්න අවස්ථාවක් උදා කරගන්නේ නැහැ. මොකද මගේ ජීවිතයේ වීරයා හැටියට මමයි දැක්කේ. මම උපුල් රංජිත්, මගේ ගම අනුරාධපුර මැදවච්චය. මට දැන් අවුරුදු 34ක් වෙනවා. මම දැන් මේ වෙනකොට රැකියාව කරන්නේ හෝමගම කලාප අධ්‍යාපන කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරී හැටියට. දැන් මේ වෙනකොට හෝමගම කලාපයේ අවුරුදු 3ක රාජ්‍ය සේවයේ කටයුතු කරගෙන යනවා. එතන මොකද දැන් මේ කාරණාව නේද? අමාල් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා හමුවේ. මොකක් සම්බන්ධද දන්නේ නේද? පාසලේ ව්‍යාපෘතියක් සහ සර් ඉන්නවා සර් චුට්ටක් මීටින් එකක ඉන්නේ පොඩ්ඩක් ඉන්න පුළුවන් නේද ඒක? ඉතින් මට ඒ කට්ටිය තමයි කරදර කරේ. ගමේ කට්ටිය කිව්වා බාබ්බගාදී කිව්වා එක එක නම් කිව්වා. ඉතින් අද මම වීරයෙක් ඇටියට ඒ කට්ටිය දැකලා තියෙනවා. මගේ පුතාගේ ජීවිතේ වීරයා කවුද? මම. අපිට සන්නයි ලබන්නේ. හරියට හරි. එයාගේ ජීවිතේ වීරයා. හරි නේද? තමන්ගේ ජීවිතේ වීරයා කවුද? මගේ ජීවිතේට මං හානියක් කරගන්නවද? ඕනම කෙනෙක් හිතනවා මම බිම බඩගාගෙන යන කෙනෙක්. ඇයි අර වගේ කෙනෙක් මම වගේ කෙනෙකුට කැමති වුණේ කියලා. ඉතින් ඇය කියන්නේ ආබාධ සහිත තත්ත්වයක් මාගේ දැක්කට අනිත් අයට වඩා මම ලෝකේ ජයගත්ත පුද්ගලයෙක් හැටියට එයා මාව දැකලා තියෙනවා. රැකියාව අවස්ථාව කරනකොටත් මං හරි සතුටින් මගේ රැකියාව අවස්ථාව කරගෙන යනවා. මේ වෙනකන් රාජ්‍ය සේවයේ කිසිම කම්ප්ලේන් එකක් මගේ ජීවිතේ නැහැ. එතුමාගේ තියෙන ශාරීරික යම්කිසි වෙනසකට වැඩි ශාල ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක්, පෞරුෂයක් එතුමාගේ අපි දැක්කා. ඒක තමයි එතුමාට එවැනි වගකීමක් බාර දෙන්න මූලික වුණ කාරණය. පුංචි කාලෙදිම උපුල් දැක්ක කෙනෙක් උපුල් දිහා ටික වෙලාවක් බලලා කී හිතයි සමහර විට ඉදිරියේදී මෙයාගේ අනාගතය මොන වගේ වෙයිද කියලා. සමහර විට මේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය සමහර අත්දැකීම් නොවන්නට උපුල් අද මහපාරේ. උපුල්ගෙන් කෙනෙක් සමහරලාට උපුල්ව යොදවගෙන මුදල් ලිපීමක් කරන්න පුළුවන්. නමුත් අද වෙනකොට එහෙම නෙවෙයි. ඔහු තමන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය තමන්ට පුළුවන් කියන හැඟීම ඉතාමත් හොඳින් ප්‍රයෝජනෙට අරගෙන රටට සේවයක් කරන්න පුළුවන් හොඳ තලයක ඉන්නවා. ඒ වගේම අපිට ඕනම කෙනෙක්ට යම් ප්‍රායෝගිකව ශාරීරික ගැටලුවක් තියෙන ඕනම කෙනෙක්ට ඉතාමත් හොඳ ආදර්ශයක් උපුල් සපයනවා. යනවා අයියේ.